අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පැලෙන්නේ නැතුව රෝල්ස් හදාගන්නේ කොහොමද කියලා. කීප දෙනෙක්ම මගෙන් අහලා තිබුණානේ අක්කේ රෝල්ස් හදන විදිය කියලා දෙන්න කියලා. මුලින්ම මම රෝල්ස් එකේ රොටිය හදාගන්න මේ විදියට බ්ලෙන්ඩර් කප් එකට පාන් පිටි ටික එකතු කරගන්නවා. මම මෙතන පාන් පිටි ටික නම් කිරලා අරගෙන නැහැ. හිතේ මිම්මට තමයි පාන් පිටි දාගත්තේ. ඊගාවට මම රොටි එක රස වෙන්න මේ විදියට සීනි ටිකක් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඒකටම මම රස අනුව ලුණුත් එකතු කරගන්නවා. ඊගාවට මම බ්ලෙන්ඩර් කප් එකට වතුරත් එකතු කරගන්නවා. ගොඩාක්ම වතුර වැඩි කරගන්නත් එපා. මිශ්‍ර කරගන්න පුළුවන් ප්‍රමාණයට එකට වතුර දාගන්න. ඊගාවට මම බ්ලෙන්ඩර් කප් එකේ පියන වහලා මේ විදියට බ්ලෙන්ඩර් එකේ හොඳට මේ ටික කවලම් කරගන්නවා. ඔයාලට ඕන නම් මේ ටික භාජනයකට දාලා අතින් උනත් දිය කරගන්න පුළුවන්. ඒත් මේ විදියට කරනකොට හරිම ලේසියි. ටික වෙලාවක් මික්ස් කරයින් පස්සේ බ්ලෙන්ඩර් එක නවත්තලා බලන්න පිටි මිශ්‍රණයේ දිය ගතිය මදිද ඇතිද කියලා. මදි නම් ආයේ වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. පිටි මිශ්‍රණයේ දියාරු ගතිය මදි නිසා මම ආයේ වතුර ටිකක් එකතු කරලා ආයෙමත් හොඳට කවලම් කරගන්නවා. ඊගාවට මම මේ විදියට පිටි මිශ්‍රණය අරගෙන කිරි කොට්ටකින් භාජනයකට පෙරා ගන්නවා. ඔයාලට පේනව නේද මගේ පිටි මිශ්‍රණය ගොඩක් තියෙනවා. අද පුතාගේ යාළුවොත් එන නිසා මම රෝල්ස් ටිකක් වැඩිපුර හදන්න තමයි මේ ප්‍රමාණය අරගෙන තියෙන්නේ. එන්නකො මම ඔයාලට පිටි මිශ්‍රණයේ පදම පෙන්නන්න. ඔයාලට පේනව නේද මේ පිටි මිශ්‍රණය ගොඩාක් ඝනත් නැහැ දියත් නැහැ. මේ බලන්න. රෝල්ස් එක නවනකොට රොටි එක පැලෙන්නේ පිටි මිශ්‍රණය ඝන වැඩි වුණාම. මේ වගේ පදමට මිශ්‍රණය හදාගන්න. ඔයාලා දැක්ක නේද මට පිටි මිශ්‍රණය හදාගන්න ගොඩ වෙලාවක් ගියේ නෑ බ්ලෙන්ඩර් එක පාවිච්චි කරාම. මම දැන් හදාගත්ත පිටි මිශ්‍රණය මේ විදියට පිගානකින් පැය භාගයක් වහලා තියාගන්නවා. මම වේලසනින්ම රෝල්ස් එකට දාන කරි එක හදාලයි තියලා තිබුණේ. ඔයාලට කැමති කරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. පැය භාගයකට පස්සේ මම පෑන් එක ලිපේ තියලා මේ විදියට තෙල් ටිකක් ගා ගන්නවා. පෑන් එක රත් වුණායින් පස්සේ මේ විදියට පිටි මිශ්‍රණය දාලා ඉවර වෙලා හැම පැත්තටම පෑන් එකේ යන විදියට තුනී කර ගන්නවා. ඊගාවට රොටි එක තැම්බුණායින් පස්සේ මේ විදියට පිගාන්ට රොටි එක දාගන්නවා. දැන් මම කරි එක මේ විදියට රොටිය මැදට තියාගෙන නවන විදිය ඔයාලා චුට්ටක් බලා ගන්නකෝ. ඔයාලට පේනව නේද රොටි එක මැදට කරිය තිබ්බයින් පස්සේ එතන ඉස්සිලා තියෙනවා. මම අතින් චුට්ටක් පහත් කරලායි මේ විදියට දෙපැත්ත නවාලා රෝල් කරගන්නේ. තව දෙයක් ඔයාලට කියන්න ඕන. රොටි එක මැදට ගොඩාක්ම කරිය වැඩියෙන් තියන්න එපා. එහෙම තියලා නවනකොටත් රොටි එක පැලෙන්න බලනවා. ඇත්තටම රවුන්ඩ් පෑන් එකට වැඩියේ හතරස් පෑන් එකක් තියෙනවා නම් රෝල්ස් පෑන් කේක් වගේ දේවල් හදාගන්නකොට හරිම පහසුයි. ඔන්න මම රොටි එක නවන වීඩියෝ එක කීප පාරක්ම එකතු කරලා තියෙන්නේ නොතේරෙන කෙනෙක්ට වුණත් බලා ගන්න පුළුවන් වෙන්න. ඊගාවට මම රෝල්ස් එකේ පාන් කුඩු දවට ගන්න මේ විදියට බෝල් එකකට බිත්තර 4ක් කඩාලා හොඳට ගසා ගන්නවා. ඒකටම මම වතුර චුට්ටකුත් එකතු කරලා ආයෙමත් ගෑරුප්පුවෙන් හොඳට ගසා ගන්නවා. ඔයාලට කැමති නම් වතුර එකතු කරන්නේ නැතුව තියන්නත් පුළුවන්.
මම රෝල්ස් හදනකොට MDK එකේ පාන් කුඩු එක තමයි ගේන්නේ. ඒ පාන් කුඩු එක හරිම හීනට වගේම සුදු පාටට ලස්සනට තියෙනවා. දැන් මම පාන් කුඩු ටිකක් මේ විදියට පිගානට එකතු කරගන්නවා. දැන් මම හදාගත්ත රෝල්ස් එක එක අරගෙන මේ විදියට බිත්තර සාරු එකට දාලා ඉවර වෙලා ගෑරුප්පුවෙන් රෝල්ස් එකේ හැම තැනටම බිත්තර සාරු යන විදියට දාගන්නවා. ඊට පස්සේ රෝල්ස් එක මේ විදියට ගෑරුප්පුවකින් පරිස්සමට අරගෙන පාන් කුඩු එක උඩින් තියාගන්නවා. දැන් රෝල්ස් එකේ හැම පැත්තටම ගෑවෙන විදියට හැම පැත්තම හරවලා මේ විදියට අතින් පාන් කුඩු දවට ගන්න. මේ බලන්න මම රෝල්ස් එකේ පාන් කුඩු දවට ගන්න විදිය. ඔන්න මම ඔයාලට තව වීඩියෝ එකක් දැම්ම බලා ගන්න. මම දැන් හදාගත්ත රෝල්ස් ටික මේ විදියට බොක්ස් එකකට දාලා පැයක් විතර ෆ්‍රිජ් එකේ පහළ කොටසේ දාලා තියෙනවා. එතකොට රෝල්ස් ටික තිබුණට වැඩියේ ටිකක් හයියට තියෙනවා. පැයකට පස්සේ මම රෝල්ස් ටික අරගෙන මේ විදියට රෝල්ස් ටික බැද ගන්නවා. ඔයාලා රෝල්ස් ටික බදිනකොට තෙල් හටියේ තෙල් ටික ගොඩාක්ම රත් වෙන්න තියන්න එපා. ගානකට රත් වුණයින් පස්සේ රෝල්ස් ටික මේ විදියට තෙල් හටියට දාගන්න. රෝල්ස් එක තෙල් හටියට දැම්මයින් පස්සේ රෝල්ස් එකේ යට කොටස ටිකක් බැදෙනකන් හැන්දෙන් අනිත් පැත්ත දාන්න යන්න එපා. ඔයාලට පේනව නේද මගේ රෝල්ස් එකේ පාට වෙලා තියෙන විදිය. අන්න ඒ පාටට ආවයින් පස්සේ අනිත් පැත්ත රෝල්ස් එක හරව ගන්න. ඔයාලට පෙන්වන්න ඕන නිසා මම එක අතකින් ෆෝන් එකෙන් වීඩියෝ කරන ගමනුයි මේ රෝල්ස් බදින්නේ. මේ බලන්න මගේ රෝල්ස් ටික ලස්සනට බෙදලා තියෙන විදිය. රෝල්ස් හදනකොට හොඳ පාන් කුඩු එකක් ගන්න කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. දැක්ක නේද රෝල්ස් එක බෙදුනයින් පස්සේ ලස්සන පාටට තියෙන විදිය. ඔන්න මම තව රෝල්ස් එකක් බදින විදිය ඔයාලට පෙන්නනවා. ඔන්න ඔය විදියට තමයි මම රෝල්ස් ටික ඔක්කොම බැදගත්තේ. රෝල්ස් ටික හදලා ඉවරුනයින් පස්සේ ඔයාලට පේනව නේද රෝල්ස් ටික හරිම ලස්සනට තියෙනවා. එකක්වත් මගේ රෝල්ස් පැලුනේත් නැහැ. මේ බලන්න. ලොකු පුතාගේ යාළුවොත් ඇවිල්ලා නිසා මම රෝල්ස් හදාලා දිවුල් ජූස් එක්ක අයිස්ක්‍රීම් දාලා දරුවෝ ටිකට ඔක්කොටම කන්න දුන්නා. ඉතින් මම ඒ වෙලාවේ හදපු රෝල්ස් වල වීඩියෝ එකක් තමයි ඔයාලට බලන්න අරගෙන ආවේ. රෝල්ස් හදන විදිය කියලා දෙන්න කියලා කීප දෙනෙක්ම මගෙන් අහලා තිබුණානේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. අද ඉතින් මගේ ගෙදර හරිම සද්ද දවසක්. ඉතින් මේ දරුවා ආවහම විහිළු තහළු කරලා කෑ ගහලා hina වෙලා පූල් එකේ නාල කරලා දවසම ඉතින් ගෙවලා කරලා තමයි යන්නේ. ඉතින් මමත් දන්න කෑමක් දරුවන්ට ආසාවෙන් හදලා කන්න බොන්න දෙනවා. ඒක තමයි මගේ සතුට. ඔන්න මම රෝල්ස් හදන විදිය ඔයාලට කියලා දුන්නා. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.